ආයුබෝවන් මම ශමින්ද පීරිස් මට සිද්ධ වුණා මගේ මේ කතාව සම්පූර්ණයෙන්ම මගේ Facebook එකේ කියන්න ඕන කියලා. මොකද මේ අදත් කෙනෙක් කියනවා මේ අගක් මුලක් නැහැලු, අමතක කරන්නලු, වැඩක් නැහැලු. මගේ කතාව ඇත්තටම වැඩක් නැහැ කිසි කෙනෙකුට. නමුත් මේක මට සිද්ධ කරපු මගේ එදා දයාබර බිරිඳ ඉන්දිකා හර්ෂණී පොතුවිල 2003 දෙසැම්බර් 3 වෙනිදා අපෝස්තලික දේව සභාවේ මොරටුවේ කසාද බැඳපු අවුරුදු 19 දවස් 19ක් මාත් එක්ක ජීවත් වෙලා මට කරපු අපරාධය පාස්ටර්ලා දෙන්නෙකුයි තව යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුයි වගේම තවත් කීප දෙනෙකුත් එක්ක එකතු වෙලා ඒ කරපු අපරාධය හිතාමතා මරණයට පත් කරන්න උත්සාහ කිරීම මගේ කතාව උන් දන්නා මට මොකද්ද කරන්න ගියේ කියලා. ඒ වගේම මට උදව් කරපු මගේ ජීවිතයට හානියක් නොවෙන්න මාව බලාගත්තු සියලු දෙනාම දන්නවා මගේ කතාව. ඉතින් ඔය නොදන්න කට්ටිය දැනගන්න අවශ්‍ය නැහැ. දැනගන්න බලා ගන්න නැත්තම් බලන්න නැතුව ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. මේ ඉතින් සමහර අයට අමාරුයි සමහර අය ගැන කියනවාට. ඉතින් මගේ කතාවේදී තුවාල කරේ මට රිදුනේ මට සුවමින් පවතිලා දේව කරුණාව නිසා මේ ධර්මය නිසා දෙවිය බුදුන් ඉන්න නිසා ජීවත් වෙලා තින්නේ මම. ඔය කට්ටිය නැහැලු. එයාලා බලන්නේ නැහැලු. මගේ කට්ටිය මට කියලා මමවත් අයිති නැත. මගේ කියා කිසිත් නැත. සියල්ල හැරදා යා යුතුය. අන්නේ ධර්මානුකූල ජීවිතය ගත කරන්න ස්වාමින් වහන්සේ දේව කරුණාව මට දීලා තිබුණා. මාස 8කට පස්සේ මගේ ජීවිතේ පාරට දැම්මට පස්සේ ප්‍රධානම පුද්ගලයා තමයි පාස්ටර් අනිල් ඩිලන්ත මැන්ඩිස්. මොරටුවේ ජීවනයේ හඬ මොරටුවේ අපෝස්තලික දේව සභාවේ දැනට ඉන්න සභාපතිතුමා සහ උපසභාපතිතුමා පාස්ටර් ජගත් කපිල ෆර්නෑන්ඩු මෙන්න මේ දෙදෙනා ක්‍රිස්තියානි පාස්ටර්ලා සහ එදා මගේ නිවසට ආපු නිවසේ හිටිය බ්‍රදර් මහේෂ් ශාන්ත බල්ලා ශ්‍රී ලංකා මෙතුස් සභාව හෝමාගම 2023 ජනවාරි 22 වෙනිදාට හිටපු බ්‍රදර් මහේෂ් ශාන්ත අද හෝමාගමක් නැති සහ ආමි බුද්ධික ආමි ජානක මේ හතර දෙනා සහ මගේ බිරිඳ ඒ වගේම තවත් කීප දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේක තමයි කතාව. ජනවාරි 22 2023 ජනවාරි 22 පාන්දර 1:54ට මම ඒතල අතුරුගිරියේ වල්ගම නිවසේ හිටියේ. එදා ඉරිදා දවස පොඩි කුටු සද්දයක් වුණා. මේ වගේ සද්ද වද්දවල් මුකුත් නැහැ අතුරුගිරියේ බොහොම නිස්කලංකයි. මම මගේ දුවව එතකොට හිතුවා කීනෙන් කතා කරනවා ඇති කියලා. මම කර්ටන් එක කරලා බලන්න උත්සාහ කරේ දුවට කියන්න දුව වතුර ටිකක් බීලා ජේසු කියලා නිදා ගන්න කියලා. මගේ දුවට එතකොට අවුරුදු 16ක් වගේ. මගේ දුව දැක්කේ අවුරුදු 2කමාරකින්. කර්ටන් එක කරලා බලද්දී මගේ දුවයි පුතයිනේදී මගේ බිරිඳ වෙලා හිටපු එදා ඉන්දිකා හර්ෂණී පොතුවිල මගේ කසාද බිරිඳ එදා තමුන්ගේ උඩුකය නිරුවත්ව මම අරන් දීපු Samsung tab එකේ මෙන්න මේ ඉස්සරහ තියාගෙන ඉයර්පීස් දෙකකුත් ගහන සුදු පාට වීඩියෝ කෝල් එක. මම දන්නේ මම කර්ටන් එක ඇරිය දුවට කියන්න වතුර ටිකක් බීලා ජේසු කියන්න කියලා. මොකද කුඩු සද්දයක් මට ඇහුනේ. බලද්දී අරන තාත්තලා දැක්කේ තමන්ගේ කසාද ගෑණි අද වෛශාවයක් වෙලා මිනි මරණියක් වෙලා ඉන්න මගේ ජීවිත තර්ජනයක් තියෙන මගේ බිරිඳ එදා හිටපු කසාද සාතිකේ තාම තියෙන පාස්ටර් අනිල් ඩිලන්ත මැන්ඩිස් කියන බල්ලා මේ මොරටුවේ ජීවනයේ හඬ අපෝස්තලික දේව සභාවේ සභාපතිතුමා මොරටුවේ ලුණාවේ ඩීසල් පෙළිය වත්තේ ඉන්න පීස් සෙන්ටර් එකේ හෙඩ් අටුබැද්ද පීස් සෙන්ටර් එකේ හෙඩ් අනිල් ඩිලන්ත මැන්ඩිස් ඌ සහ ඔය මහේෂ් ශාන්ත බල්ලා කියන ශ්‍රී ලංකා මෙතුස් සභාවේ හෝමාගම දේවස්ථානයේ බාරව හිටපු බ්‍රදර් මහේෂ් ශාන්ත ශ්‍රී ලංකා මෙතඩිස්ට් චර්ච් එක මුන් දෙන්නත් එක්ක ඔන්ලයින් වීඩියෝ කෝල් එකක් මට අයිති මගේ සිම් එකෙන් මම අරන් දීපු ටැබ් එකෙන්. එතකොට හිතා ගන්න කර්ටන් එක කරලා බලද්දී දුවයි පුතයිනේදී මගේ බිරිඳ වෙලා හිටපු එදා ඒ ඉන්දිකා හර්ෂණී පොතුවිල උඩුකයත් නිදුවත්ව ටැබ් එකක් තියාගෙන දෙන්නෙක් එක්ක ඉන්නවා ඔන්ලයින් වීඩියෝ කෝල් එක. මේවා පුරුදු වෙන කරපුවට නෙමෙයි. මේ දේවල් සිද්ධ වෙලා තිබුණා කලින්. නමුත් මගේ ඇස් දෙකට මම දැක්කේ එදා. ඒතකොට මම ළඟට ගිහිල්ලා බැලුවා. මොකද මම නපුංසකෙක් වෙලා හිටියේ නැති නිසා දුවෙක් පුතෙක් හැදුවා. බලද්දී අර රිෆ්ලෙක්ෂන් එක නිසා මෙයා දැක්කේ නැහැ කර්ටන් එක අරිනවා මම සම්පූර්ණ හැගේ දේවල් මම දැක්කා. හිටියේ තරුණ දෙන්න. ඔය පාස්ටර් අනිල් කියන බල්ලා ලුණාවේ ඉන්න පීස් සෙන්ටර් එකේ හෙඩ් ඒව නැත්තම් ඔය ජීවනේ හඬ මොරටුවේ ජීවනේ හඬ අපෝස්තලික දේව සභාවේ නායකයා
අන්න ඌ සහ ඔය මහේෂ් ශාන්ත කියන බල්ලා ශ්‍රී ලංකා විදුලි සභාවේ දා හිටපු හෝමාගම චර්ච් එකේ උන් දෙන්නත් එක්ක තමයි මගේ නෝනා ඔන්ලයින් සෙක්ස් කරේ. මට දුවෙක් ඉන්නවා, මට පුතෙක් ඉන්නවා. ඒ දෙන්න මේ දේවල් දන්නේ නැහැ. ඒ දෙන්නවත් දැන් දැනගෙන යාලට අම්මගේ දේවල් පෙන්න යාලා හිත කරගෙන ඉන්නේ. මම නම් කාටවත් කිසිම තර්ජනයක් කරලා නැහැ. මම නිදහස් පුද්ගලෙක්. මට විරුද්ධව මේ වනතුරු කිසිම පැමිණිල්ලක් කිසිම පොලිසියක නැහැ. ඔය ඉන්දිකා හර්ෂණේ පොතුවිල කියන මගේ එදා හිටපු බිරිඳ එහෙම නැත්නම් වෛශාවීය ක්‍රිස්තියානි වෛශාවීය ඔය පාසලත් එක්ක ගිය ගෑණි දාලා නෑ මම දැනුවත් මට කිසිම පොලිසියකින් කතා කරලත් නෑ අද වෙනතුරු එන්න කියලා. එතකොට ඒ සිද්ධිය දැක්කට පස්සේ මම ටැබ් එකට එහෙම අතින් ගහලා හෙට උදේ බලාගමු කියලා මම වොෂ්රූම් ගිහිල්ලා එතකොට පාන්දර 1:54 සිද්ධිය වෙනකොට මම නිදාගත්තා. එදා ඉරිදා දවසක් ජනවාරි 22 2023. එතකොට 11යි කාලයි උදේ මම නැගිටලා මගේ දේවල් කරගෙන රුපියල් 500කුත් මේ සුලින් තිබ්බා. මොකද මෙයා ඉද්දට පල්ලි යනවා. ඉතින් බොහොම හොඳට. මොකද මෙදොස් සභාවේ එදා හිටපු ප්‍රින්සිපල් මෙයා. ඉතින් මෙදොස් කට්ටියට මම අපහාස කරනවා නෙවෙයි. මොකද මමත් මෙදොස් පල්ලියට ගියා ඒ කාලේ. ඉතින් මේ මෙදොස් පල්ලියේ හිටපු මහේෂ් ශාන්ත කියන බල්ලා තමයි මගේ නෝනත් එක්ක ඔන්ලයින් වීඩියෝ සෙක්ස් කරේ. අනිත් කාලකන්‍යා තමයි අනිල් ඉලන්ත මැන්ඩිස් කියන පීස් සෙන්ටර් එකේ හෙඩ්. එහෙම නැත්නම් ජීවනයේ හඬ මොරටුවේ අපෝස්තල දේව සභාවේ සභාපතිතුමා. ඉතින් උන් දෙන්නත් එක තමයි මගේ නෝනා ඔන්ලයින් සෙක්ස් කරගෙන හිටියේ. ඉතින් 11යි කාලට පල්ලි ගියෙත් නෑ මගේ පුතා ඒ වෙලාවේ නැගිටලා හිටියා. මම කිසි දෙයක් උදේ පාන්දර මගේ බිරිඳගෙන් අහුවේ නෑ. අහන්න දෙයක් නැහැ. දූ නිදාගෙන හිටියේ. මම පිටිපස්සේ නිවසෙන් එළියේ පත්ත ඇතුලේ මගේ කටයුතු කරගෙන මම හිටියා. 11යි කාලයි මට වෙලාව මතකයි හොඳට. එතකොටම මේ මහේෂ් ශාන්ත කියන බල්ලා මෙතනිස් චර්ච් එකේ හෝමාගම පිටිපස්ස දොර අරිද්දිම මම බලද්දි මේ කාලකන්ණි බල්ලා හිටියේ චමින්දෑ තේ එකක් බොන්න බේකරියට යන් කිව්වා. එතකොට මම නැගිට්ට මගේ අතේ අතම තේ එකක් දුන්නා. පාස්ටර් මම තේ එකක් බොනවා කිව්වා. ඒ කියන සැනින්ම ඔය ආමි ජානක ආමි බුද්ධික ශ්‍රී ලංකා යුද හමුදාවේ ආමි එකේ හිටපු කෝපල් කෙනෙක් ජානික කියන්නේ බුද්ධික කියන්නේත් ආමි එකේ කෝපල් කෙනෙක්. එතකොට මේ දෙන්නා මම අඳුරගත්තා. මේ දෙන්නත් එක්ක මහේෂ් ශාන්ත කියන එක ඒ සමග මගේ බිරිඳ ඉන්දිකා මගේ කසාද බිරිඳ අවුරුදු 19කුත් දවස් 19ක් බෙල්ලන්විල 81ක බොට්ලස් කමුව ගෙදරින් පොතුවිලගේ මාටින් මුද්‍රාලිගේ චූටි දුව කන්න බොන්න තියලා හදපු මටත් එයා දේවල් කරා. ඉතින් හොඳ පෞද්ගලිකයක් ගත කරපු ඇස් දෙකෙන් දැක්කා දෙන්නෙක් එක්ක අනියම් සෙමියෝ දෙන්නෙක් එක්ක බලන් ගියාම ක්‍රිස්තියානි පාස්ටර්ලා දෙන්නෙක් ශ්‍රී ලංකා මෙතනිස් චර්ච් එකේ ජීවන හඬ මොරටුවේ අපොස්තල දේව සභාවේ පීස් සෙන්ටර් එකේ හෙඩ් මේ අනිල් බල්ලා ලුණාවේ ඉන්න. ඉතින් මුන් දෙන්නත් එක්ක හිටපු ගෑණි තමයි ෆෝන් එකත් අරගෙන මාව වීඩියෝ කරනවා. මොකද ඒවා ඔක්කොම මේ දේවල් තියෙනවා. ඉතින් එතකොට මොකද්ද මේ තුන් දෙනා කරේ ඔය මහේෂ් ශාන්ත කියන බල්ලයි ආමි ජානකාමිකුත් එක පාටම තේ එකක් බොනෝයි පාස් එකේ නැගිටිද්දි අර කළු පාට ටියුලිප් බෑග් එකක් අතේ තිබුණ ඉන්දිකාගේ අරගෙන මගේ ඉස්සලාම කරේ කටට රෙදි පාංකඩ මුන් තුන් දෙනා එවුවා. මහේෂ් ශාන්තයි ජානකයි බුද්ධිකයි තුන් දෙනෙක් අල්ලගෙන කටට රෙදි පාංකඩ ඔබන්නේ එනකොට මට දැනෙද්දි ඒ තප්පර ගානකට නැගිට්ටා රෙදි පාංකඩ හොදක ඔගොල්ලෝ මට මොකද්ද මේ කරන්නේ මට අහන්න හම්බුනේ එච්චරයි. ඊට පස්සේ 11යි කාලේ ඉඳන් අතුරුගිරියේ වල්ගම 463 ඒ හෝමාගම පාර වල්ගම හන්දිය අතුරුගිරියේ නිවසේ ඉඳන් 4:20 වෙනතුරු අංගොඩ රෝහලට මාව දානතුරු මට හිතා මතා වද දුන්නා පහර දුන්නා. මුන් තුන් දෙනා එකතු වෙලා මගේ නෝනා බලාගෙන වීඩියෝ එකත් එක්ක ඉන්නවා ෆෝන් එකේ දාන මොකද අනිල් ඉලන්දමෙන්ඩිස් එක්ක ඔන්ලයින් වීඩියෝ කොන්ෆරන්ස් එකක් දැන් මට පෙන්නනවා ඇති කරන දේ. ඕක තමයි ඔය පාස්ට් අනිල්ගේ කෙරුවාව. පාස්ට් අනිල් කියන බල්ලගේ කෙරුවාව. රයිට්. එතකොට සුදු පාට වැනට් වෑන් එක පාදුක්කේ රවුන්ඩ් එක අයිනෙන් තියෙනවා. ඒතර මහේෂ් ශාන්ත කියන බල්ලා හිටියේ කුලියට උඩ තට්ටුවේ තමයි අයිති කට්ටිය හිටියේ. මේ දේවල් හොයාගත්තා. පල්ලෙහා තට්ටුවේ මූ හිටියේ. අයිතිකාර මහත්තයාගේ වෑන් එක තමයි වල්ගම හන්දියේ නවත්තලා තිබුණේ. සුදු පාට වැනට් වෑන් එකක් නම්බරේ මට මතක නැහැ. බලාගෙන හැකියාවක් තිබුණේ නැහැ. මගේ නිවසේ ඉඳන් මීටර් 500ක් විතර අර ආමි කැමා යුද හමුදා අඳුමට සමාන අඳුම් හදලා තමයි ආමි ජානකාමි බුද්ධික ආවේ. ඒකකට කටට රෙදි පාංකඩ ඔබලා අත් දෙක මෙතන ගැට ගහලා මෙතන ගැට ගහලා ඊට පස්සේ ආපහු මෙතන ගැට ගහලා කකුල් දෙක තේ ආකාරයටම එක දිගට ගැට ගහලා පාස්ටර් මහේෂ් ශාන්ත කියන බල්ලා මගේ බෙල්ලෙන් අල්ලගෙන අරුන් දෙන්න උරිස්සෙන් අල්ලගෙන බිම දිගේ මාව ඇදගෙන ගියා වල්ගම හන්දියට වෑන් එක තියෙන තැනට. මගේ නෝනා ටෙලිෆෝන් එක තියාගෙන මෙහෙම වීඩියෝ කරගෙන ඉනවා hina වෙවි. හැබැයි අවට ඉන්න මිනිස්සු අදටත් සාක්ෂි දෙනවා. ඒ වල්ගම මම හිටපු නිවසේ ඉඳන් හිටපු මිනිස්සු මොකද්ද මේ වෙන්නේ? මේ ගෙදර හිටපු මිනිස්සුව බිම දිගේ හමුදාවෙන් නෙමෙයි පොලිසියෙන් අදගෙන යනවා කියලා තමයි කියලා තියෙන්නේ. මගේ බිරිඳ කියලා තියෙන්නේ එහෙමයිලු මම දන්නේ නැහැ. ඒ අය තමයි කියන්නේ. ඉතින් එතකොට 11යි කාලේ ඉඳන් හිතන්න 4:20ට මට මතකයි ලොකු ඔඩ්ලෝ සත්තුන අංගොඩ OPD එකේ මාව වෑන් එකේ දාලා මුන් දෙන්න
පාගගෙන ගියේ ඔය ආමි චානක ආමි බුද්ධික බිම දාලා වෑන් එක ඉස්සරහ බිම පාගගෙන ගියේ මාව මගේ කට බැඳලා මට ගහපු ගහිල්ලට මගේ හිත විතරයි වැඩ කරන්නේ මට කතා කරගන්න බෑ මගේ නෝනා මේ මට කරේ පාස් අනිල් එක්ක එකතු වෙලා මගේ නෝනා පාස් මහේෂ් එක්ක එකතු වෙලා කන්න දීපු ඉන්දිකා හර්ෂණී පොතුවිල අවුරුදු 19 දවස් 19ක් කන්න දීපු මගේ පිටත තමයි මට මේ දේ කරේ එතකොට මේකට හේතුව තමයි මෙයාලා මේ ඔන්ලයින් සෙක්ස් කරනවා මම ඇස් දෙකෙන් දැක්කා. ඒක තමයි කිසිම හේතුව. එහෙම නැත්නම් මගේ වරදක් තිබ්බනම් මගේ අඩුපාඩුවක් තිබ්බනම් මාත් එක්ක කතා කරන්න තිබ්බා, බෙදා ගන්න තිබ්බා. මාව ගැලපෙන්නේ නැත්නම් මාව ඩිවෝස් කරන්න තිබ්බා. එහෙම නැත්නම් මාව දාලා එහෙම නැත්නම් මට යන්න කියලා කතා බහ කරලා බේර ගන්න තිබුණා. ඒ කිසි දෙයක් නැතුව පාන්දර 1:54ට වෙච්ච සිද්ධිය 11යි කාලට ප්ලෑන් කරපු මහ මොලකාරයා රටේ වේදා අපේ ඉන්දිකා ඒ දවස්වල කියන විදිහට ඔය පීස් එන්න කියන්නේ කවුන්සලින් කියලා ඉන්දිකාට හොඳට කවුන්සලින් කරලා දින කියලා ආරංචි වුණේ. ඊට පස්සේ මට අනිල් කියන බල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තවමත් විකුණාගෙන ඉරිදට කන සහ යේසුස් වහන්සේගේ නාමය මවාපාමින් අද්දිකට සුදු ෂර්ට් එක ඇඳගෙන පාස්ටර්වරයෙක් කියලා බල්ලෙක් විදිහට මිනි මරුවෙක් රඟපානවා. අවලං මිනි මරුවෙක් රඟපානවා. එතකොට මූ සහ මුගේ ගෝල බාලයෝ ටික එකතු වෙලා තමයි මාව අංගොඩට දැම්මේ. පව 8ක් ඇතුළත මේ සිද්ධිය මම දැක්ක පාන්දර 1:57 වෙච්ච දේ 4:20යි මාව අංගොඩ දාද්දි වෑන් එකෙන් බිමට බෑවා ඇටෙන්ඩර්ලා දෙන්නෙක් ඇවිල්ලා කිව්වා මෙයාව ගලවන්න කියලා. මගේ නෝනා අනේ බොහොම අර තාමත් ඒ වචන පාවිච්චි කරන්නේ මෙයා කලබල කරනවා කරදර කරනවා. කලබලේ මොකද්ද කියලා කියන්නෙත් නෑ, කරදරේ මොකද්ද කියලා කියන්නෙත් නෑ. අර ආමි ජානක ආමි බුද්ධික යක්කු දෙන්නෙක් වගේ මාව ඇදගෙන ගියා OPD එකේ ඇතුළට. ඊට පස්සේ ඔන්න පාස මහේෂ් ශාන්තයි මෙතනිස් චර්ච් එකේ මගේ නෝනයි මට විරුද්ධව දැන් ડોක්ටර් ඉස්සරහා ලියනවා. දැන් මගේ ඇස් දෙකට පේනවා. ඉතින් මම මාව ගැට ගහලා මට කතා කරගන්න බෑ. මට පේනවා, මට දැනෙනවා විතරයි. මට හැඟෙන දේ මට කතා කරන්න විදිහක් නෑ. මගේ කන් දෙකට ඇහෙනවා. මගේ හිත වැඩ කරනවා. මගේ මුළු ශරීරෙම ගැට ගහලා. රයිට්? 11යි කාලේ ඉඳන්. එතකොට ડોක්ටර් ළඟට මාව අරගෙන ගියා ඇටෙන්ඩර්ලා දෙන අරගෙන. ඒතර මුන් දෙන්නත් තියෙනවා ගාඩ්ලා කෙනෙක් වගේ මගේ පිටිපස්සෙන්. මගේ කට ගලවන්න කිව්වා. අනේ ડોක්ටර් මෙයා කලබල කරයිනේ. මගේ නෝනා කියනවා. මම මොකද්ද කරපු කලබලේ? මගේ ගෑණි මගේ ওই බිරිඳ තාම කසාද සාතිකේ ඉන්න පාස්ටර්ලා දෙන්නෙක් එක්ක අඩනිරුවත්ව නයිට් එක ගලවගෙන ඉන්නවා. ඇස් දෙකට මිනිහා දැක්කට පස්සේ ඇත්තටම මම මිනිහෙක් විදිහට හිටපු එකත් මගේ තියෙන නපුංසකභාවය කියලා දැන් මම දන්නවා. මොකද මම නපුංසකෙක් නෙමෙයි. හොඳ දරුවෝ දෙන්නෙක් හැදුවා. ඒ අවශ්‍ය කටයුතු කළා. නමුත් මේ මගේ බිරිඳගේ තියෙන වෛශාකම නිසා ඔය පාස්ටර් අනිල් දන්ත මැන්ඩිස්ගේ තියෙන වෛශාකම් කාලකන්ණියා තමන්ගේ පල්ලියට ආපු තමන්ගේ පීස් සෙන්ටර් ආපු ගෑනුන් අල්ලගෙන මිනිස්සුන් අමහරුවේ දාලා පවුල් කඩන අවලම් බල්ලා අදරත් ලුණාවේ ඉන්න මුගේ සහ ওই මහේෂ් ශාන්ති කෙනත් එක්ක එකතු වෙලා මගේ ওই බිරිඳ කියන මිනිමරු ගෑණි ඉන්දිකා හර්ෂණී පොතුවිල මිනිමරු ගෑණි එකතු වෙලා තමන්ගේ මිනිහට මේ හොර මිනිස්සු දෙන්නත් එක්ක ඉදලා කරපු අපරාධය තමයි ඔය කලබලය කියලා කියන්නේ. හැබැයි මගේ කට ගලුවා මම ඇහුවේ මොකද්ද ගෑණියේ තෝ මට කරේ? ડોක්ටර් තපාට් නිකව කට වහන්න කියලා ඇටෙන්ඩර් කෙනෙක් හිටියා මල්ලි කෙනෙක්. අයියා කෑ ගහන්න එපා කියලා තට්ටු කළා. ඇත්තටම මම සයිලන්ස් වල මම කතා කරේ නෑ. මම වෝඩ් නම්බර් 6 එකට අරගෙන ගියා. ගියාට පස්සේ ඇඳන් හිටපු ඇඳුම විතරයි මගේ තිබුණේ නිල් පාට ඩෙනිම් කල්ස් තමයි කහයි කළුයි ටී-ෂර්ට් එක බෙල්ට් එක දීපුවා බෙල්ට් එක ගලවලා මම ගේට්ටුවෙන් ඇතුළට දැන් මගේ පළවෙනි අත්දැකීම ඒ වගේ තැනකදී මම ගොඩාක් හයියෙන් ඇඬුවා අඬද්දී ඇත්තටම මිනිස්සු වෙතන හිටියේ වාට්ටුවේ පිස්සෝ කියලානේ කියන්නේ. ඉතින් මටත් ඔය අනිල් බල්ලා කියන්නේ පිස්සා කියලානේ. මට පිස්සු නම් අනිල් බල්ලෝ මට ලුණාවේ හන්දිය අවුරුද්දක් තිස්සේ ඉන්න බෑ. තේරුණාද? මට ලුණාවේ හන්දිය අවුරුද්දක් තිස්සේ ඉන්න බෑ. උඹට පිස්සු හැදිලා තියෙන්නේ දැන්. මොකද උඹ කරපු මිනි මැරුම දැන් ආරංචි වෙලා තියෙන. මොකද උඹ මන්ට කිව්වා මම ආවට පස්සේ 4-5 වරක් උඹ මාව අල්ලලා දුන්නා අංගොඩ හොස්පිටල් එකට පොලිසිය හරහා. එතකොට උඹ කිව්වේ කොළඹ ඉන්න එපා, මොරටුවේ ඉන්න එපා, කොළඹින් පිට යන්න මේ කතාව කාටවත් කියන්න එපා. මොකද උඹේ හෙළුව මම දැක්ක නිසා උඹලට ඕන නම් උඹලගේ ක්‍රිස්තියානිකාරකම විකුණාගෙන කන්න. අද ජීවමාන දෙවියන් වහන්සේගේ නාමය විකුණාගෙන කන්න. උඹලා රෙදි ගලවගෙන ගෙවල් ඇතුළට ගිහලා මිනිස්සුන්ගේ කරන දේවල් මම ඇස් දෙකෙන් දැක්කා. උඹලා ඔය පීස් සෙන්ටර් ඊට මත උඹේ ඔය සභාව කියන නම මම දන්න අනිත් උන් ගැන මම දන්නේ උඹ ගැන. උඹ ගැන දන්න දේ මම කියනවා. ඉතින් ඒක නිසා තමයි උඹට ඕනුනේ කොළඹ ඉන්න එපා කියලා මාව සදාසොත්ති කරන්න අංගොඩ රෝහලට දාන්න. එතකොට දවස් 3කට පස්සේ මාව ඩිස්චාර්ජ් කරාට පස්සේ ගෙදර ෆෝන් එකට ගන්නකොට ගෙදර ෆෝන් ඩිස්කනෙක්ට් කරලා හෑන්ඩ් ෆෝන් ඕෆ් කරලා ඉන්දිකාගේ අම්මට කතා කරාම 735241 අම්මා කියනවා දුව ඉන්න තැන දන්නේ නැහැ කියලා. ජනවාරි 22 පස්සේ 25 වෙනිදා ජනවාරි මාසේ 2023. එතකොට ඒ පණිවිඩය යවන්න හම්බුනේ ගෙදරට ඔරුවල රෝහල හරහා ගවර්න්මන්ට් හොස්පිටල් එක හරහා. එතකොට අනිල්ගේ ටෙලිෆෝන් නම්බර්ස් ඒ ෆයිල්ස් වල තාම ලියලා තියෙනවා.
මූ ඩොක්ටර් කෙනෙක් විදිහට කතා කරලා කියනවා මාව ඩිස්චාර්ජ් කරන්න එපා කියලා. ඒවට වෛද්‍යවරු සහ ඒ බෝඩ් එකේ හිටපු අය දන්නවා ඒව සඳහන් වෙලා තියෙනවා. මූ කතා කරලා මුගේ දුරකථන අංක තියෙනවා කීපයක් ඒවෙන් කතා කරලා කියනවා ඩොක්ටර් කෙනෙක් විදිහට මෙයාව එවන්න එපා මෙයා කලබල කරනවා මෙයා කරදර කරනවා කියලා. හැබැයි කරන කලබලේ මූ කියන්නෙත් නැහැ. කරපු කරදරේ මූ කියන්නෙත් නැහැ. ওই විදිහට ජනවාරි 22 මාව ගියාට පස්සේ එදා ඉදල දවසක් අංගොඩ රෝහලින් මාව ඩිස්චාර්ජ් කරා දෙවෙනි මාසේ 22 පෙබරවාරි 22 එදා ඉන්දිකා ඇවිල්ලා හිටියා. ඇවිල්ලා ඊට පස්සේ ડોක්ටර් හිටියා නම් ගම් කියන්නේ පැනල් එකක් හිටියා. හොඳින් බලා ගන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. කන්න බොන්න දීලා ඔයගොල්ලෝ හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ප්‍රශ්න ඇති කරගන්න කියලා මටත් උපදෙස් දුන්නා. ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. මගේ ඇති ප්‍රශ්නයක් නැති මම මගේ කතාව යාට කියලා දෙනවා. හැම කෙනෙකුටම ડોක්ටර්ස්ලා කතා කරද්දි මට මොකද උනේ කියලා අහනවා. ડોක්ටර්ස්ලා ගියාම ඇයි ඔය ආවේ කියලා. ඉතින් මම මගේ මේ කතාව තමයි ඔක්කොටම කිව්වේ. මට වෙන කතාවක් මට කියන්න ඕනාවක් තිබුණේ නැත්නම් මම දන්නෙත් නැහැ. මට වෙච්ච දේ විතරයි මම දන්නේ. අන්තිමේට 22 ගේ ඇතුළට ගිහිල්ලා මගේ කාමරයට යනකොට අතුරු ගියේ ගේ ඇතුළේ මගේ කාමරයට ගියා විතරයි මම අල්මාරිය අරලා බැලුවේ මගේ නිවසේ මම ඇත්තටම එළියට මගේ සහතික ටික අරගෙන මගේ අල්මාරිය තිබුණා ඇඳුම් කිසි දෙයක් නැහැ ඇඳුම් පිරෙන්න තිබ්බ ඇත්තටම දේව කරුණාවෙන් එක දෙයක් කිසි දෙයක් නැහැ ඉදිච්ච සරමත් දෙකක් ටී-ෂර්ට් එකක් තිබේව මම ළඟ තියෙනවා ඉතින් ඊට පස්සේ මොකද කරේ මම කාමරේ ඉන්නකොටම මගේ බිරිඳ ඉන්දිකා හර්ෂණී පුතුවිල මගේ බිරිඳ ඇන්න ගහලා දොර වැහුවා මගේ හිටපු කාමරේ මම හිටිය ඉස්සරහ පොඩි කාමරේ ඇන්න ගහලා දොර වැහුවා එතන මට දැනුණා මට ඇහුණා මම සද්දයක් නෑ මට නිදා ගන්න මට මෙට්ටේ නෑ මගේ ඇඳේ බෙඩ් ෂීට් එක නෑ ලෑලි ටික විතරයි මට වොෂ්රූම් යන්න මට අඩු ගානේ මුත්‍රා බරක් හැදිලා මට යන්න වතුර ටිකක් උගුරක් බොන්න මට කිසි දෙයක් නෑ ඒ හිටපු මාසෙට මට ඇඳුමක් ගෙනාවේ නෑ මේ මිනිස්සයා ඔය ඉන්දිකා හර්ෂණී පුතුවිල කියන මගේ බිරිඳ දැනට මහලකුවට ඔය ශ්‍රී ලංකා මිනිස් සභාවේ ඉන්න විදුහල්පතිනිය සන්ඩේ ස්කූල් ප්‍රින්සිපල් දේශනා කරනවලු ව්‍යාඛ්‍යා කරනවලු තමන්ගේ කන්න දීපු මිනිහට තමන් වෙන මිනිස්සුත් එක්ක පාස්ටර්ලත් එක්ක අනියම් සම්බන්ධතා කරගෙන රෑට ඔන්ලයින් සෙක්ස් කරලා තමන්ගේ මිනිහා ඒක දැක්කට පස්සේ අන්තිමේට මොකද්ද කියන්නේ එතකොට ටූත් බ්‍රෂ් එකක් එක ඇඳුමක් මට කිසි දෙයක් ගෙනාවේ නැහැ මට සියල්ල සැපෙව්වේ ඒ ආදරණීය විසීලා මතක් කරනවා නැටනද මහතුරු මතක් කරනවා ඒ මාසයක් තිස්සේ මට යාළුවා තමයි දේවල් සියල්ල සැපෙව්වේ එතකොට මම කරපු වරද මම දැනුවත් කරන්නේ නැහැ මේ අහස පොළොව මවපු දෙවියන් වහන්සේ ඉන්නවා ධර්මය කියලා දෙයක් තියෙනවා ස්වභාව ධර්මය කියලා දෙයක් තියෙනවා මේ දේවල් සත්‍යයි ඒ සත්‍ය තුල අසත්‍ය රජ කරන්න පුළුවන් නමුත් රාත්‍රියේ අඳුර තියෙනා වගේම හෙට උදේ එළිය වෙනකොට සම්පූර්ණම අඳුර ගිලිහි යනවා ඉතින් ඔය පාස්ට් අනිල් ලිලන්ට මන්ඩිස් කියන බල්ලා මහේෂ් ශාන්ත බල්ලා ඒ වගේ මගේ බිරිඳ වෙලා හිටපු එදා ඉන්දිකා හර්ෂණී පුතුවිල කියන මිනි මරු කාන්තාව එකතු වෙලා මොකද කරන්න ගියේ මාව ආංගොඩ දාලා කිස්සෙක් බවට පත් කරනවා. නමුත් ඒ ජනවාරි 22 ඉඳන් පෙබරවාරි 22 වෙනතුරු මම කිසි කලබලයක් මගේ අතින් සිද්ධ වෙලා තිබුණේ නැහැ. කිසි කරදරයක් ඒ රෝහලේ සිද්ධ වෙලා තිබුණේ නැහැ. මගේ මේ අත්දකින් කරපු දේවල් එයාලා දන්නවා. ඒ වාට්ටුවේ අය තාමත් මාත් එක්ක කතා බහ කරනවා මම යනවා. එයාලා දන්නවා ඒ අය තාම ඉන්නවා. එතකොට උදේ පාන්දර මම දොරට ගහන්න ගත්තා. මට එළියට එනවා වතුර තිබහයි මට හොඳටම. මට වතුර තිබහයි මුත්‍රා කරනවා කාමරේ මුත්‍රා කරන්න බෑ. කාමරේ මුත්‍රා කරොත් මෙහි මිනිස්සයා කරන්නේ ෆොටෝස් ගහලා වෙන්නයි. අනිල් අයියට යවලා අනිල් අයියා මෙන්න මූ කාමරේ ෂූ කතා කියලා. අනිල් අයියා. එතකොට දොරට ගහලා ඇරියට පස්සේ අනිල් ලිදන්ට මැන්ඩිස් මගේ ගෙදර මුගේ කාර් එක WP JZ 8385 WP JZ 8385 ඒ කාර් එක මම දැක්කේ. ඊට පස්සේ මූ එකපාරට කාමරේට පඩාගෙන පැනලා මාව තදින් අල්ලගත්තට පස්සේ මම බල මොකද්ද මේ මගේ හොඳම යාළුවා මූරංග පෑවේ කොහෙද මේ මගේ ගියාසේ පාන්දරේ ඉන්නේ කියලා. ඉන්දිකත් එක්කම ඇවිල්ලා මුන් දෙන අල්ලගත්ත ගමන් එකපාරට මට හිතා ගන්න බෑ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. පාස්ටර් අනිල් ලුණාවි ඉන්න ජීවනයේ හඬ මොරටු අපොස්තල දේව සභාවේ මේ සභාපතිතුමා කොහෙද මේ අතුරුගිරියේ දේශනා කරන්න ඇවිල්ලා පාන්දර ජාමේ ඔන්ලයින් සෙක්ස් කරානේ ඉතින් මගේ නෝනත් එක්ක දෙන්නත් එක්ක අන්තිමේට අල්ලගත්ත ගමන් හිර කරගෙන කටට ඔබාගෙන ගියා මූ පෙති වර්ගයක් රතු පාට, දම් පාට, රෝස පාට ලොකු පෙති වර්ගයක්. හරි මට කට උත්තර නෑ මොකද මම ඇත්තටම මානසිකව සහ ශාරීරිකව තෙහෙට්ටු වෙලා හිටියේ රෑ මට නිින්දක් නෑ ලෑලි උඩ මට මුත්‍රා කරගන්න බෑ මට වතුර ටිකක් නෑ ඒ එක්කම ඉන්දිකායි මූ එකතු වෙලා මාව ගැට ගැහුවා මම දැකලුවා මට ඇත්තට මේ ශරීරයෙන් මොකද අද එක්කෙනෙක් කිව්වා මේ ඔයා නාකි වෙලාවලු මටත් වඩා මම කිව්වා මම නාකි වෙලා නෑ කොණ්ඩේට ඩයි ගන්නලු මම කොණ්ඩේට ඩයි ගාවට වඩා නෑනේ මට ෆේෂියල් කරන්න නෑ මූන්ට මම මෙහෙම ශරීරයක නෙමෙයි හිටියේ මොකද මම අද්දා කිසි දෙයක් තාම පාවිච්චි කරන්නේ නෑ ඕන කෙනෙකුට මට ඔප්පු කරන්න පුළුවන්
මද්ද්‍රව්‍ය පාවිච්චි කළා මට මේ ශරීරය දුන්නේ නැහැ. මේක තමයි මේ ශරීරය ඇති වෙන කතාව. අහගන්න දන්න කට්ටිය ඉන්නවනම් මේක පොවලා එක පාට මාව වැටෙන්නේ යනකොට මට හොඳ මතකයක් තිබුණා. මගේ මතකය කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳ මතක ශක්තියක් තිබුණා. හොඳ එතන ඉන්න වෙන සිටුේෂන් එක මට හොඳ දැනීමක් තිබුණා. මාව වැටෙනකොට මුන් දෙන්න අල්ලගෙන ඉගෙන මුන් දෙන්න කියන පාස්ට් රනිල් බල්ලයි මගේ බිරිඳ අල්ලගෙන අයිනෙම තිබ්බ පුටුවේ මාව ගැට ගැහුවා. මගේ කුඩු හතරක් තිබ්බ සාලේ අතුරුගේ වල්ගම පුටුවේ අත් දෙකේ ඉඳන් කකුල් දෙකේ ඉඳන් ඔක්කොම මොයි සම්පූර්ණ දේවල් ලෑස්ති කරන් මගේ බිරිඳ ආදරණීය බිරිඳ එදා ඔක්කොම ඉඳලා තියෙන අනිල් අයියත් එක්ක පුටුවේ ගැට ගැහුවා. ඒතර මම හිතන පාන්දර 4ට වෙලාව මට මතකද 4ට විතර ඇති 4ට විතර ඇති 9:32යි එළියට යනකොට මම දැක්කේ එතකොට ඔර්ලෝසු එළියේ ඒතර මුගේ කාර් එක තියෙනවා එළියේ ඔය WP JC 8385 කියන කාර් එක ඊට ඉස්සරහින් ගේ ළඟටම ගහලා කොට්ටාව නර්සින් හෝම් එකේ ඇම්බුලන්ස් එක. ඒතර මේකට ගෙවලා තියෙන්නේ කමර්ෂියල් බැංක් account එකෙන් අනිල් යන්ත මෙන්ඩිස්ගෙන්. ඒ දේවල් මම හොයාගත්තා. ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් නීති අනුකූල දේවල් දැන් වෙමින් පවතින නිසා. හරි පුටුව පිටින් මාව දාන්නලු මගේ බිරිඳ අනිලුයි කියන ඇම්බුලන්ස් එකට. එතකොට ඇටෙන්ඩර්ලා දෙන්නේ ඇම්බුලන්ස් එකට ඩ්‍රයිවර් මහත්තයයි තව ඇටෙන්ඩර් කෙනෙකුයි කොට්ටාව නර්සින් හෝම් එකෙන්. එතකොට ඔය ඇවිල්ලා මම කියන්නේ 23 වෙනිදා දෙවෙනි මාසේ. එතකොට අර පෙති ඔක්කොම 18ක් මම හොඳට ගන්න ලොකු පෙති ඔබලුරුන මට හොඳ ගණන් කිරීමේ හැකියාවක් තිබුණා ඒ වෙලාවේ හොඳ මානසික තත්ත්වයක් තිබුණා මට කොච්චරද මම මගේ පිටස්තරයේ සහ මගේ තිබ්බ වයසත් එක්ක මම හැදලා ඉතින් මට හොඳ මතකයක් තිබුණා මොකද්ද මට මේ වෙන්නේ කියලා ඒ මතකයත් එක්ක තමයි මම මේ කතා කරන්න ඔයාලට එතකොට පුටුව පිටින් දාන්න බෑ මිස් පුටුව ගලවලා මෙයාව එන මෙයාව ගැට ගහලා දාන්න කිව්වා දැන් මම කටට දිබාන් කොට ඔබලා මට මේ දේවල් ඔක්කොම ඇහෙනවා එහෙම ගැට ගහලා ඇම්බුලන්ස් එක අපිව ගෙනියන්න බෑ මෙයා මෙහෙම නම් ගලවන්න මිස්ලා මේ මහත්තයා මේ පල්ලියේ ෆාදර් කිව්වා. මූ ෆාදර්ද? මූ ෆාදර් කෙනෙක් කියන උට දරුවෙක්වත් හදාගන්න බෑ. මූටත් බෑ, ජගත් කපිල ෆර්නෑන්ඩෝටත් බෑ. ළමයි හදන්න මුන් දෙන්නටම බෑ. ඔක තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා. මම නම් ලස්සන දුවේ පුතෙක් හැදුවා. මගේ පවුල කැඩුවේ මුන් කට්ටිය එකතු වෙලා. මුන්ට ළමයිව හදන්න බැරිය. මුන් නපුංසකියෝ. අනුන්ගේ ගෑනු අරගෙන පල්ලි කරන කාලකන්ණි බල්ලෝ. යේසුස් වහන්සේගේ නාමයෙන් විකුණන් කන. හරි? මොකද මගේ අත්දැකීම මම කියන්නේ. ඉතින් මට කරේ ඕක මට කරපු දේ මම කියන්නේ. හරි? කවුරුත් තරහ වෙන්න එපා. මම කියන්නේ ඇත්ත. අන්තිමේට කට ගැලෙව්වට පස්සේ මම අයියේ මට බහලා දෙන්නෙක් හිටියේ මට මොතනම කක්ක බරයි මට වතුර දීබහයි මාසයක් තිස්සේ මම රවුල කපලා නැහැ මට රවුල කපන්න ඕන টয়ලට් යන්න ඕන නා ගන්න ඕන අනිල් කියනවා කිසි දෙයකට මෙයාට යන්න දෙන්න එපා ඉන්දිකා කියලා නෑ මෙයාව ලියන්න එපා මෙහෙම අරන් යන්න මුම් මැරයෝ මිනි මරුව මෙයා මිනි මරුවේ කනිල් ජන්ත මෙන්ඩිස් කියන්නේ මුම් මගේ ගෙදරට ඇවිල්ලා මට දැන් පාට් එක දානවා ඌ දැන් හෙට උදේටත් යනවා ලස්සනට සුදු ඇඳගෙන කාර් එකේ පීස් සෙන්ටර් යනවා ගිහලා යාක්ෂා කරනලු යාක්ෂා මධ්‍යස්ථානේ ඊටතර දේශනා කරන සුදු ඇඳගෙන ජීවනයේ හඬ මොරටුවේ අපොස්තලික දේව සභාවේ මොන කාලකන්ණි අවලම් බල්ලෙක්ද මූ මිනි මරුවෙක් නේ මූ මගේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනිත් එක මට මේ කරපු දේ මම මේ කියන්නේ ඉතින් මුගේ උන්ට අමාරුයි කියලා මට මොනා කරන්නද මුගේ උන්ට අමාරුනට මට කරන්න දෙයක් නැහැ මට කරපු දෙයට තමයි ඉතින් මම මේ කියන්නේ ඔයාලට අමාරු නම් ඌට හොඳ කරන්න ගිහිල්ලා මට වෙන කරන්න දෙයක් නැහැ තේරුණායි අන්තිමේට මේ නිහතමානීය මේ මිනිස්සු දෙන්නකෝ අයියා කලබල කරන්න එපා අපි ආ වොෂ්රූම් එක යන කියලා ඇත්තටම මම හොඳට නෑවා මගේ ටූත් බ්‍රෂ් එකවත් ගෙදර නෑ මාසයක් තිස්සේ මම බලන්න ආපු නැති මගේ දයාබරි විදිහට එදා අනිල්ගේ මේ අර මහේෂ් ශාන්තගේ ඔන්ලයින් සෙක්ස් කරපු මගේ වෛශාවිය ඉන්දිකාශනයේ පොතුවිල ඔක්කොම ටූත් බ්‍රෂ් එකක් ගෙනිහිල්ලා අන්තිමේට දත් පැදලා ඇඟිල්ලේ නාලා টয়ලට් ගිහිල්ලා එකම ඇඳුම මගේ ඇඳුමක් නෑ අඳින ඇඳන් ආපු ඇඳුම තමයි මම කොයන් කියලා ඇම්බුලන්ස් එකේ මම වාඩි ගත්තා දැන් මිනිස්සු මේ පෙතේ තාම නම් ගම් කියන්නේ යාලා තාම ඉන්න නිසා බලන් ඉන්නවා මේ මොකද මේ ගේ රිවර්ස් කරලාම මයි ගේ ළඟට ඇම්බුලන්ස් එක ගහලා මං ගියා වල්ගමින් දානකොටම මම දැක්ක කාර් එක වල්ගමින් දානකොට කාර් එක පිටිපස්සේ ගෙන බෑකප් එකට අනිල් දන්ට මෙන්ඩිස් බල්ලාගේ ඇයි මේ මගේ දයාබර බිරිඳගේ අනියම් සැමියානේ ආරක්ෂා කරන්න එපා බිරිඳව දැන් මාව දැන් අංගොට දාන්න එපා මුන්ට නැත්තම් මුන්ගේ කතාව මම කියනවනේ මූ බලහත්කාරයෙන් මගේ ගෙදරට රිංගුවා එදා මහේෂ් ශාන්ත ඊට පස්සේ ආමිකෝප්පල් ජානක ආමිකෝප්පල් බුද්ධික මගේ ගෙදරට රිංගුවා නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ ඒක තමයි ඇත්ත කතාව දැන් ගෙමින් පවතිනවා කියලා මම දන්නෙත් නැහැ එදා වුණේත් නැහැ රයිට් ඒතර ගේකට ඇවිල්ලා ගහලා උන් කියනවා නම් මම මානසික ලෙඩෙක් කියලා මානසික ලෙඩෙට ගහලා ගෙනියන්න පුළුවන් අංගොඩ රෝහලට එහෙම කරන්නත් බෑ ඒ රෝගියෙක් නම් ඒ රෝගියෙක් ගෙනියන්න පුළුවන් ආකාරයක් තියෙනවා එදා තිබුණා රෝහලේ වාහනයක් ඒ වුණා රෝහලේ වාහනේට කතා කරලා මම ගෙනියන තිබ්බම පිස්සෙක් නම් මම අපරාධකාරයෙක් නම් අතුරුගිරිය පොලිසිය පහු කරන් යන්න ඕනෙත් නෑ අතුරුගිරිය පොලිසියක් තියෙනවා ගෙවල් ළඟම එහෙම කරන්නත් තිබ්බා
එතකොට මුන්ගේ මේ හයිය පාස්ට් අනිල්ගේ මේ ක්‍රිස්තියානිකාරකමද මූ පාස්ට් කෙනෙක් නිසාද මූට හයිය වතුරු දිගේ ගෙවල් වලට පයින්න පුළුවන්කම තියෙන කාර් එකේ ඇවිල්ලා මරණීය පෙති මට දීලා තියෙන්නේ. ඔයාලා බලන්න මගේ ෆොටෝස් මං ආපහු දාන්නම්. මොකද අර කෙනෙක් කිව්වනේ මේ ඔයා මේ නාකි වෙලා මටත් වලා කියලා මම අනේ සහෝදරිය සහෝදරයා මම නාකි උනේ නෑ. මගේ ජීවිතේ මරණයට පත් කරන්න හිතාමතා මේ දේවල් කරා. එතකොට මෙයාලා මේ අංගොඩ දැම්මට පස්සේ ඒ දේවල් එක්ක මම මරණයට පත් වෙනකොට අනේ මුන් ඉතින් ඇවිල්ලා මට පස් ටිකක් දාන්න නෙමෙයි හිටියේ මගේ ඉන්දිකයි දා මොකද්ද කිව්ව අනිල් එක්ක උඹේ මිනියවත් උඹේ අක්කට අයියට ගන්න තියන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් තමයි උඹේ මිනිය මරන්නේ වල්ලන්නේ උඹේ මිනිය වල්ලන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් උඹේ අක්කට අයියට උඹේ මිනිය ගන්න දෙන්නේ නැහැ කියලා අනිල් ඉන්නවා hina වෙලා මේ මගේ ගෙදර 463න් 2 ඒ ඕමාගම පාර වල්ගම හන්දිය කියන අතුරුගිරියේ මගේ නිවසේ පාන්දර ඉඳන් මගේ විදත් එක මගේ ඔය පාස්ට් අනිල් කියන බල්ලා ඉන්නවා මගේ නිවසේ. ඔක තමයි ඇත්ත කතාව රයිට්. ගිහිලා මොකද්ද කියන්නේ? අනේ ડોක්ටර් මෙයා කලබල කරනවානේ, කරදර කරනවානේ. මම මේක දැයි එදා ජනවාරි 22කට පස්සේ මාව ඩිස්චාර්ජ් කරා පෙබරවාරි මාසේ. මම ගිහිල්ලා මගේ ඇඳුම් ටිකකෝ, මගේ ටෙලිෆෝන්ස් තුනක් තිබ්බා ඒ ටිකකෝ, සයිඩ් බිස්නස් එකකට ගෑස් සිලින්ඩර්ස් වගේ තිබ්බ ඒ ටිකකෝ, මගේ සහතික ටිකකෝ. උඹ ගෙනිච්චා. උඹ අංගොඩ. ඔයාලා මාව ගැට ගහලා බිම දිගේ ඇදගෙන යද්දි කොහොමද ගෑස් සිලින්ඩර් මගේ ඇඳුම් පැළඳුම් මගේ සහතික මම අරන් එන්නේ. ගෙදර වාඩිලා හිටපු මම එදා පාන්දර ජනවාරි 22 11 කාලේට පාස්ටර් මහේෂ් ශාන්ති කියන මෙතුල්ස පල්ලිය එකයි ඔය ආමිචාන කම් බුද්ධ කරන් ගියවත් එක එකතු වෙලා. ඉතින් මම කොහොමද ගෑස් සිලින්ඩර් 8ක් 10ක් ඇදගෙන යන්නේ මාව ඇදගෙන යනකොට. ඕක තමයි ඔයකම කලබලෙ. මොකද මම සහතික ගැහුවේ මාව එළියට ඇවිල්ලා මට පුළුවන් දෙයක් කරන්න. ඒක තමයි මගේ අරමුණ එදා තිබුණේ. නමුත් ඔය කතාව තමයි කියන්නේ අනිල්ට කතාව අනිල් අයියේ මේ බලන්නකෝ මොව ගෙනියන්නකෝ. හදි කරදරයිනේ ස්පීකර් දාලා කතා කරන්නේ. ඒ කියන්නේ මගේ මානසික තත්ත්වය වටන්න හොඳ රංගපෑමක් අනිල් එක්ක මගේ නෝනා නැටුවා. අනිල් තාමත් නටනවා. අනිල් ඔයා ගැන දන්නවා බල්ලෝ. ඔයා ගැන දන්නවා. තේරුණයි? ඉතින් ඒක නිසා මොකද උනේ? දවස් 3ක් යනකොට මගේ මේ ශරීරය සම්පූර්ණ වෙනස් වුණා. වකුගඩු වලට විස බීජයක් ගිහිල්ලා. ඒතකොට වකුගඩු වල විස බීජයක් ගිහිල්ලා නැහැ. මගේ හොඳ වකුගඩු දෙයක් දෙමව්පියන්ගේ කරුණාව සහ උඩ තියෙන ස්වභාව ධර්මයේ දිවන් වහන්සේ කරුණාව නිසා මට තිබුණ හොඳ ශරීරයක්. මේ වගේ නෙමෙයි මම හිටියේ. අදත් මම දේව කරුණාවෙන් ජීවත් වෙනවා. මට පෙතිදාට පෝලා තියෙන්නේ මගේ වකුගඩු නරක් වෙලා මම මැරිලා යන්න අංගොඩදී. ඒකට සම්පූර්ණ වග කියන්න ඕන අනිල් ඩිලන්ත මෙන්ඩිස් කියන පාස්ටර්යයි මගේ බිරිඳ ඉන්දිකා හර්ෂණී පොතුවිලා. මොකද බලහත්කාරයෙන් මට මේ පෙතිදාට පෙව්වේ. ඒ පෙතිදාට කෝපු නිසා තමයි අංගොඩ රෝහලේ දෙවනි පාරේ යනකොට ඒ ෆයිල්ස් වල ඒවා තාම තියෙන සමහර ෆයිල්ස් උස්සයි දන්නේ අපේ නෝනේ අනිල් පාස්ටර්යයි. ඒ වගේ තියෙනවා මගේ වකුගඩු නරක් වෙන්න පටන් ගත්තා. විස බීජයක් ගිහිල්ලා කියලා. ඒක නිසා තමයි සම්පූර්ණ මරණයක් වුණා මම අන්තිමට එතනදී. හැබැයි දේව කරුණාව නිසා, ධර්මය නිසා, ඒ එතන හිටපු දෙවිවරු වගේ නර්ස්ලා, ડોක්ටර්ස්ලා අටෙන්ඩර් නිසා මගේ ජීවිතය ආරක්ෂා වුණා. මට ඔයා ගෙදර යන්න එපා. ඔයා ගෙදර යන්න එපා. ඔය මිනිමරු ගෑණියෙක් ඉන්නේ කියලා. ඒත් දෙවෙනි වතාවටත් යද්දී අනිල් ඩිලන්ත මෙන්ඩිස් බල්ලා කෝල් කරනවා. කෝල් කර කර කියනවා ඔයා ඔය වන්න එපා කියලා කියන ડોක්ටර් කෙනෙක් කතා කරනවා. කොයි ડોක්ටර්ස්ලා නම් කවුරුත් නැහැ. ඔය ඕක තමයි කලින් ඔය හේමාස්කේද කොහෙද වැඩ කරේ. ඉතින් බෙහෙත් පෙරිකරන හොඳටම දන්නවා. මට කරේ ගෙදරට ඇවිල්ලා මේකනේ. හැබැයි මගේ ශරීරයේ මේ තත්ත්වයටපත් උනේ දන්නේ නැත්නම් සහෝදරිය අහගන්න. මම නිකන් මේ කුඩු වයිස් ගංජා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නෙමෙයි. අර හොඳට හිටපු මාව ජනවාරි 22 2023 මාසයකට පස්සෙත් මම එනකොට හොඳට හිටියා. ඒ පෙතිදාට දුන්නට පස්සේ සම්පූර්ණ මරණීය විස මගේ ශරීරගත කරා. මරණයක් කරන්න. ඒක සම්පූර්ණ මරණයක් කරන්න ඌමනාවෙන් මගේ ජීවිතයට තර්ජනයක් කරේ. මගේ ජීවිත නැති කරන්න සම්පූර්ණ වගකීම ගන්න ඕන අනිල් ඩිලන්ත මෙන්ඩිස් කියන බල්ලා සහ මගේ ඉන්දිකා හර්ෂණී පොතුවිල කියන ගෑණි. නැත්තම් බිරිඳ. ගෑණි කියලා කිව්ව ඉතින් ඒ වගේ මිනිමරු ගෑණිට ගෑණි කියන්න බෑ. කන්න දිල කුරුතල් වල අනේ බබුව කියලා හිටපු කෙනා තමයි අන්තිමේට මට අනිල් පාස්ටර්ත් එක්ක එකතුලා ලස්සන්ට වැඩේ කරේ. ඔය ආකාරයට පස්වතාවක් දිනවක වාණු තියෙනවා. නැවත ආවා. එනකොට මට ඇවිද ගන්න බෑ. එදා මං එනකොට මං හිතන්නේ දෙවෙනි පාරමාව ඩිස්චාර්ජ් කරේ දෙවෙනි මාස 22කින් පස්සේ මැයි මාසේ. ඔව් මැයි මාසේ මං හිතන්නේ මැයි මාසේ මම 16. ඔව් 16. මැයි මාසේ 16 මම ලියාගත්ත කොට ඩේට් එක මැයි මාසේ 16. ඇත්තටම ත්‍රිවිල් එකෙන් බහැලා වල්ගම හන්දියට මට ඇවිද ගන්න බෑ. අර ඇටසැකිල්ලක් වගේ කෙනෙක් ඇත්තටම ආවේ. මෙයා මගේ අතිනුත් අල්ලගෙන මට ඇවිද ගන්න බෑ. මම සම්පූර්ණ ශරීරය ෂය වෙලා. හැබැයි දේව කරුණාව මිසක් වෙන කිසි මගේ හැකියාවක් නැති තිබුණේ නෑ. මට හොඳ මතකයක් තිබුණා. හොඳ මානසික තත්ත්වයක් තිබුණා. පිටකවරය සම්පූර්ණ
වෙනස් කරා අනිල් දන්ත මැන්ඩිස් බල්ලගේ මැදිහත් වීමෙන් මාව මරණයටපත් කරන්න උත්සාහ කරේ බෙහෙත් දීලා ලකුගඩුවට විස බීජ ඇව්වේ අනිල් දිදන්ත මැන්ඩිස් කියන බල්ලා මගේ ගෙදරට ඇවිල්ලා මට බෙහෙත් පෙති පෙව්වේ මගේ බිරිඳත් එක්ක කියලා බලහත්කාරේ ඒවට සම්පූර්ණ ඒවට රිපෝට්ස් තියෙනවා මගේ ෆයිල් එකේ පළවෙනි පාර කොහොමද ගියේ දෙවෙනි පාර මොනවද මගේ ලේවල් 3 කියලා එතකොට ඒ ළඟ හිටියා දෙන්නෙක් නම් ගම් කියන්නේ යාලා තාම ඉන්නවා මේ කවුද ආගේ තාත්තද කියලා ඇහුවා ඉන්දිකාගේ නෑ මේ චමින්ද කිව්වා අනේ අපොයි කිව්වා මොකද මාව දැක්ක මිනිස්සු මාව දැක්කේ ඇවිදින්න මලමිනියක් විදියට මෙයාට හොඳටම ගහලානේ මෙයා බෙහෙත් බොන්නේ නෑනේ එහෙදි රණ්ඩු කරලා හොඳටම ගහලා අතක් තිබ්බේ නෑ මට අංගොඩ රෝහලේ කට්ටිය ඒ අයව ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන ඇටන්ඩර් හිටියා පිරිමි ඇටන්ඩර්ලා මහත්තුරු හිටියා විසීලා හිටියා ડોක්ටර්ස්ලා හිටියා මට ඒ මිනිස්සු කන්න දුන්නේ යාළගේ කෑම ටික බොන්න දුන්නා මාව බලාගත්තා මට අඳුම් පළ දුන්නා මිසක්කා මගේ ශරීරයට අතක් තිබ්බේ නැහැ මොකද මේ සම්පූර්ණ කතාව යාලා දන්නවා සම්පූර්ණ කතාව යාලා දන්නවා මට අහද්දී එක නං ඉස්සර අහද්දී මට කියලා තිබ්බේ මෙච්චරයි මට වෙන කතාවක් කියන්න තිබුණේ අනිල් කියනා වගේ ඔයා කොළඹ ඉන්න එපා ඔයා මේ කතාව කාටවත් කියන්න එපා ලැජ්ජ වෙයි අනිල් බල්ලෝ තෝ මගේ ගෙදරට ඇවිල්ලා මාව මරන්න ගියාම මගේ ගෑණිත් එක්ක එදා ඔන්ලයින් සෙක්ස් කරද්දී උඹට ලැජ්ජ නැද්ද තාම ඔය සුදු ෂර්ට් එකක් අරගෙන මහලුවට පල්ලි යනවා නේද ඔබ පීස් සෙන්ටර් යනවා නේද ඔබ මිනිමරුවෙක් නේ ඔබ හිතුවේ මේ මාව කොළඹින් පිටත් කරලා මගේ ගෑණිත් එක්ක ඉන්නේ ඔබ තාමත් එහෙම ඉන්නේ ඉතින් මට මොකද මගේ ගෑණිව ඉතින් ඔබ කවුරුද තියාගත්තද මට කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි උඹ මට කරපු දේ තමයි මම මේ ප්‍රසිද්ධියෙන් ඔබට කියන්නේ ඒක හොඳට දැනගනින් රයිට් ඒක හොඳට දැනගනින් මොකද උඹයි ඉන්දිකයි මහේෂාන්තයි කළා කරේ මාව අංගොඩ දාලා පිස්සෙක් බවට පරිවර්තනය කළා මගේ මරණය එතනම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් උඹලට කියන්න හම්බෙන්න මගේ ජීවිත දැන් ලොකු තර්ජනයක් තියෙනවා මම දන්නවා. ඉතින් අවශ්‍ය අඩුද මම කරලා තියෙන්නේ. හැබැයි මගේ ජීවිත තර්ජනයක් වෙන්නේ අනිල් දිලන්ට මැන්ඩිස් කියන බල්ලගේ හරහා පමණයි. මොකද උගේ හෙළුව උගේ ක්‍රියාකාරකම් මම දැන් ප්‍රසිද්ධිය කියන නිසා. ඉතින් මම උඹට බය නෑ. මොකද අහස පොළොව මපු දෙවියන් වහන්සේ මගේ ජීවිතය මරණයෙන් මාව ගැලෙව්වා නම් අර පන්සල් යන මිනිස්සු මං වෙනුවෙන් කතා කරා නම් මල් පහන් තිබ්බනම් ඒ ධර්මයට ඔබව ධර්මිෂ්ඨකාරකම් ඔබ මහලොකුට දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ කියනවා උඹට පිළුවන්ද මේ හරකෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියන්න උඹ අර ඉන්න කළු මහත වල්ලීදි මහේෂි මතකද මම කතා කරා උඹලා මොකද්ද කරන්නේ ඕක ඇතුලේ උඹලා ඕන මගුලක් ඕකේ කරගන්න උඹලා මොකද්ද මට කරන්න ගියේ උඹලා දැන් එකතුල ඔය මහේෂි කියන කළු මහත වල්ලීදි උඹ තව අවට කට්ටියක් ඉන්නවා මගේ විදිහට එකතුලා මාව මරන්න ගියා උඹලගේ හෙළුව දැක්කට පස්සේ ඕක තමයි ඔය උනේ නේද ඉතින් ඒක නිසා සැප්තැම්බර් 5 වෙනිදා මම ඩිස්චාර්ජ් වුණා මගේ ඉඩම මගේ අස්සන ගහලා මගේ පුතාට පවර්ලා මට ඉන්න තැනක් තිබුණේ නැහැ මම පාරේ ඇත්තටම හිටියේ මම අතුරුගිරියට වරුවට ආවේ නැහැ මොකද මට ලැජ්ජයි මට හිඟා කන්න බෑ නමුත් මට වහලක් තිබුණේ නැහැ අවුවට වැස්සට ඉන්න එයා මගේ බිරිඳ මගේ දරුවෝ දෙන්නත් එක්ක හැංගිලා ඉන්නවලු මට බයේ අනිල් දන්ත මැන්ඩිස් කියනවා මොරටුව පොලිසියට ගිහිල්ලා අවුරුදු 5කින් මෙයාලව දැක්කේත් නෑලු හොඳම යාළුවාගේ බිරිඳව ඔය පාස්ට් අනිල් අරගෙන ඒක දැක්කට පස්සේ ගෙදරට ඇවිල්ලා මට මරණීය විස තියෙන වකෝඩු දෙන බෙහෙත් පිටි දාට බලහත්කාරයෙන් කට ඩෝබලා ඇම්බුලන්ස් එක පිටිපස්සෙන් බෑකප් කාර් එක ඇවිල්ලා අර පාස්ට් මහේෂ් ශාන්ත මෙතඩිස්ට් චර්ච් එකේ ආමි ජානක ඔක්කොම එකතු කරලා මේක ලොකු කුමන්ත්‍රණයක්ලු මූම මට කියනවා කිරියැල්ලේදී ඉතින් මමත් අහගෙන හිටියා මගේ තියෙනවලු SMS ටික බැනපුවා ඒතර කියපුවා ඉන්දිකා ගැන ඒවා මල්ලගත් තියෙනවා ඉතින් ඔයා රඟන්න පුළුවන් දැන් ජූලි 7 ඉඳන් ඔයා රඟනවා ගිය අවුරුද්දේ ජූලි 7 ඉඳන් මොරටුවේ ලුණාවේ ඔයා රඟනවා ඔයා හිතුවෙත් නෑ මම හිතුවෙත් නෑ මම මොරටුවට ඒවි කියලා හැබැයි ඔයාට පුළුවන් දේවල් ඔයා හෙට කරાવી මට පුළුවන් දේකම තමයි මම මේ දේ කිව්වේ ඔය අහක ඉන්න ඔයාගේ සමහර කට්ටිය සහ සමහර අය කියන්න පටන් ගත්තා අනේ අනිල් අයියා පව් අනේ පාස්ට් අනිල් එහෙම කෙනෙක් නෙමේ ඔයාගේ දේවල් කියන්නේ මේක තමයි ඇත්ත මේ දේවල් ලියලා තියෙනවා ලියන්න ඕන තැන් වලට ඒ දේවල් වෙමින් පවතිනවා ඒක නිසා තමයි දැන් මේ ප්‍රසිද්ධිය කියන්නේ මේ කාරණාව ඇතුළේ තිබ්බ ගොඩක් දේවල් වලින් කෙටියෙන් මේ කියන්නේ මම විනාඩි 33ක් කතා කරා එතකොට හිතන්න මිනිස්සෙක් පස්වතාවක් අංගොඩ ගිහිල්ලා දානකොට පස්වතාවක් ඩිස්චාර්ජ් කරාදී අංගොඩ ඉන්න ડોක්ටර්ස්ලාට පිස්සුද නෑ එයාලා දැනගත්ත මේ බිරිඳගේ කාරණා නිසා තමයි මේ මිනිස්සයව ගේන්නේ හැමතිස්සෙම කියන්න පටන් ගත්තේ අනිල් කෝල් කර කලබල කරනවා කරදර කරනවා කියලා අනිල් මැන්ඩිස්ට තියෙන අයිතිය මොකද්ද මගේ මාව රෝල් කරලා පස්සේ කතා කරන්න මේ රෝහලට මේ ආවේ වන්න එපා කියලා ඉතින් යා මගේ හොඳ බැලුවා මම ආවිල පොඩ්ඩක් බලන්න තිබ්බනේ අද මම බිස්කට් එකක් හරි දෙන්න ඇඳුමක් හරි දෙන්න තිබ්බනේ ඉතින් මේ රංගලා එදා මගේ ලක්ෂ 3 සුභා කරන අනිල් දන්ත මැන්ඩිස් බල්ලා ගෙදරට ගිහිල්ලා ජගත් කපිල කියන නපුංසකයා අද ඔය ජීවන හඬ
මේ මොරටු අපොස්තුල සභාවේ නායකයා නේද? ප්‍රෙසිඩන්ට් වයිස් ප්‍රෙසිඩන්ට් මඩු ජෝඩුව නපුංසකයෝ දෙන්න. ජගත් කපුල පාස්ටර්යා, අනිල් දිලන්ත මැන්ඩිස් පාස්ටර්යා. එදා 3,85,000 ගත්තේ ලොකු කතාව මේ කියන්න යන්නේ. ගොඩනැගිලි අරමුදල වෙනුවෙන්. ඕකට ඔය දැන් ඔය කහින 4-5 දෙනෙක්ගේ වැඩිනුත් කරා කියලා අනිල් කියනවා ලියුමක් දීලා තියෙනවා. මතකද ලියුම අත්තකුරෙන් ලියපු? ඒ ලියුමේ මොනවද තියෙන්නේ? පොඩ්ඩක් බලන්න කොපියක් තියෙනවා නම් මගේ ළඟත් ඒවා ඇතිනේ නේද? ගෙදර තිබ්බනේ ඒවා. ඒක නිසා තියෙන තැන් වල ඒවා ඇති. ඉතින් 3,85,000 දුන්නේ පල්ලියේ සම්මාදම් පෙට්ටියට නෙමෙයි. ගමේ ධර්මායතන පල්ලියකට පන්සලකට යමෙක් දායකයෙක් දුන්නා නම් යම් කිසි මුදලක් මෙන්න මේ කාරණේ කරන්න කියලා ඒ දායකයාට සම්පූර්ණ අයිතියක් තියෙනවා. ඒක සම්මාදම් පෙට්ටියට හෝ පින් කැටයට දැම්ම නැතු මෙන්න මේ අරමුණු දෙස දුන්නා. ඒකට මොකද උනේ කියලා සොයා බලන්න. මම 3,85,000 දුන්නේ සවුන්ඩ් සෙටප් එකක් ගන්නයි ගොඩනැගිලි අරමුදල උදෙසා පමණයි. එතකොට අනිල් දන්ත මැන්ඩිස්ගේ ගෙදර. එතකොට ගොඩනැගිලි අරමුදල වෙනුවට මට අවුරුදු 5කින් බේරනවා කියපු සල්ලි අවුරුදු 5කින් මට බේරනවා කියපු සල්ලි අනිල් දන්ත මැන්ඩිස්ුයි ජගත් කපිලයි අද මගේ බිරිඳ වරගෙන මාව මරණයට පත් කරන්න උත්සාහ කරනවා මගේ වකකොඩු දිය වෙන්න මාව අංගොඩ දාලා. මුන් මගේ නෝනත් එක්ක පිස්සු කිල්ල. මට පිස්සු කියනවලු. මට පිස්සු කියනවා නම් පුළුවන් නම් ඇවිල්ලා මගේ ඉස්සරහට ඇවිල්ලා කියපන්. මට පිස්සු කියලා. මොකද පිස්සුනේ ගෙලින්නේ. ඒක නිසා මගේ ඉස්සරහට වරෙන්. මොකද එදා උඹ 4 දෙනෙක් වෙව්වා අනිල්. උඹ ළඟට මම එන්නේ නැහැ. උඹට පුළුවන් නම් වරෙන් මගේ ළඟට. මොකද කොහොමත් එන්නේ ඉන්නේ මම දන්නවා. ඒක ඊට කලින් තමයි මම උඹට කියන්නේ. උඹ පහර බල්ලා උඹ කාර් එකේ අද්දිකට දාන උදේට ලුණාවේ හන්දියෙන් ගිහිල්ලා හවසට ලුණාවේ හන්දියට එනවා. උඹ කරන පහර වැඩ ඔක්කොම මම දන්නවා. ඒක තමයි උඹ මාව මරණයට පත් කරන්න ගියේ මගේ ගෙදරට ඇවිල්ලා. මිනිස්සෙක්ට ලංකාවේ නීතියක් තියෙනවා. ගහලා අංගොඩ දාන්න පුළුවන්ද ගෙදරට ඇවිල්ලා? උඹේ හයිය ඒකද? උඹට තියෙන බලය ඒකද? ගෙදරට ඇවිල්ලා වස විස තියෙන බෙහෙත් පිටි මට දීලා මගේ බඩට දීලා බලහත්කාරයෙන් කොළ මම අංගොඩ දාද්දි මගේ වකුගඩු දිවෙන්න පටන් ගත්තා. ඒක තමයි උඹලගේ අහන්නේ ඔයා මේ මටත් වඩා නාකි කියලා. නාකි නෙමෙයි උඹලා මම මරන්න ගියේ. මරණයෙන් පරාජය කරපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාව මිසක් අද මම නෑ. අන්න ඒ යේසුස් වහන්සේගේ කරුණාව නිසා අද මම ජීවත් වෙලා ඉන්නේ. ධර්මයෙන්ම ආරක්ෂා කරන කෙනාව ධර්මයෙන් ආරක්ෂා වෙනවා. මගේ ගොඩක් බොහෝ මිත්‍රයෝ හිටියා බෞද්ධ. ඉතින් මම උනේ හිටගත්ත කට්ටියද අර කෙනෙක් කියන අනිල්ගේ දන්න කට්ටිය මොකටද සහෝදරිය? දන්න කට්ටිය අවශ්‍ය නැහැ. දන්න කට්ටිය දැනගෙන විලි වහගන්න බැරුව මුන්ගේ මේ වැඩවලට ඉන්නේ. මොකද මගේ කට්ටියට ඔක්කොම මෙයාලා කිව්වේ වෙන කතාවක්. හැබැයි නොදන්න කට්ටිය සාක්ෂි සහිතව දැන් දැනගෙන තියෙනවා මට මොකද්ද කරේ කියලා. මං කාත් එක්කවත් අමනාප නැහැ. කාත් එක්කවත් මඩ ගහන්නේ නැහැ. හැබැයි මම බයත් නැහැ. ඔබ දැනගනින් අනිල් ඩිලන්ත මැන්ඩිස් බල්ලා මොරටුවේ ජීවනයේ හඬ අපෝස්තලික දේව සභාවේ සභාපති උපසභාපති උඹත් දැනගනින්. උඹලා මගේ මුදල් කොල්ල කාලා අන්තිමට මගේ බිරිඳ වරගෙන මගේ පවුල මගේ දුවයි පුතයි මට නැති කරලා මාව පිස්සෙක් බවට පත් කරන්න මගේ මරණයක් කරන්න මගේ වකකොඩු දිවන මට බෙහෙත් දීලා මාව අංගොඩ දැම්ම 5 වතාවක් මහේෂ් ශාන්ත බල්ලත් එක්ක එකතු වෙලා. ඒතකොට උඹලට අද මාව පිස්සෙක් වුණාට මට නම් පිස්සු නෑ. මොකද උඹලට දැන් පිස්සු හැදිලා. මොකද උඹලගේ ඔය කියවන 4-5 දෙනෙක් ඔය දාලා තියෙනවනේ කියවනවනේ මෙහෙමයි කියලා. ඉස්සරහට එන්න අරන් එන්න පුළුවන් නම් ඔය දේවල් නීති හැම ඔය දේවල් වෙමින් පවතිනවා. ඔය 3,85,000ට එදා පොත්වල තියෙනවා කියලා කියන්නේ හොඳ එකවුන්ටන්ට් වර්ල්ඩ් විෂන් එකේ අනේ යා ටක්කෙට කරනවා. ඒකත් දන්නවා වෙඩින් 3-4ක් ආවේ මගේ සල්ලි වලින්. ඒකත් දන්නේ මගේ නෝනවත් අරගෙන මාව අංගොඩ දැම්මේ. අනිල් උඹ දැනගනින් උඹ කරන හෙළුව රෑ කරපු හෙළුව උදේ වෙනකොට එළිදරව් වෙලා ඉවරයි. මාස 8ක් තිස්සේ උඹ මාව දැම්මේ අංගොඩ. උඹ කෝල් කර ડોක්ටර්ස්ලාට වෝඩ් එකට කිව්වේ මාව එවන්න එපා කියලා. උඹේ හෙළුව දැක්ක නිසා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් මේක මම ප්‍රසිද්ධ කරන්නේ මගේ Facebook එකේ මගේ කතාව. කැමති කෙනෙක් බලන්න, අකමැති කෙනෙක් බලන්න එපා. බොහොම ස්තුතියි. ජේසු වීටයි බුදුසරණයි.